She was previously a senior lecturer at private university in Nugekoda, and now she owns a Leeds BSM campus in Homagam. None other than Mrs. Tamara Amarangeni. ඔන්න ඇත්තටම මේ BSM campus එක කියන්නේ මොනවාද? අපගේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන්ද මේ BSM campus එක කියන්නේ මොනවාද කියන කාරණාව? අයිබෝන් දිශාන් මම හිතන්නේ මේ BSM කියලා කියන්නේ best skill method campus. මොකද මේක ආරම්භ කරන්න හේතු උනේ දැන් අපි දන්නවා අද වර්තමානයේ ගොඩාක් කැම්පස් තියෙනවා ආයතන තියෙනවා. ඉතින් මට හිතුණා මට අදහසක් ආවා දරුවන්ගේ තියෙන ස්කිල් ටික ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපි නවීන ලෝකෙත් එක්ක අපි කරන්න ඕනේ මේ නිපුණතා එහෙම නැත්නම් කුසලතානේ අපි ප්‍රගුණ කරන්න ඕනේ. දැන් අපි දන්නවා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පාසල් අධ්‍යාපන කාල තුල හරි අපි මේ වැඩ කරන ලෝකෙත් එක්ක තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ best skill method campus එකෙන් දරුවන්ගේ කුසලතාවයන් එහෙම නැත්නම් නිපුණතාවයන් එලි දක්වන්න හොඳම තෝතැන්නක් කියලා. ඒ වගේම BSM campus එකේ තියෙන ප්‍රතිලාභ මොනවාද කියන එක දැනගන්න අවශ්‍යයි. ඔව් ඇත්තටම මම දැන් කියවන ස්කිල් එක කියන එක තමයි මේකේ ප්‍රධාන මේ හරය එහෙම නැත්නම් ප්‍රධාන අරය වෙන්නේ අරටුව වෙන්නේ. එතකොට ස්කිල් එක කියන එක ඒ කියන්නේ ප්‍රතිලාභය තමයි දරුවන්ට මේකෙන් අපේ තියෙන කෝසස් ලොකු ප්‍රමාණයක් යනවා ඉස්සරහට ඒ ටික දැනගන්න පුළුවන්. ඒතර ඒ කෝසස් වලින් එකක් තමයි ගොඩාක් වෙලාවට දරුවන්ට ගෙවාගෙන යන්න පහසු ක්‍රමවේදයක් යටතේ තමයි මගේ පාඨමාලාවන් මගේ ආයතනය තුල හදාරන්න පුළුවන්කම තියෙන එකක්. එක ප්‍රතිලාභයක් විතර මට කියන්න පුළුවන්. මොකද කෝස් පේමන්ට් එක ගොඩක් අඩුවෙන් අපේ ආයතනය තුල යන්නේ. ඒතර ඊළඟ කාරණාව තමයි එයාගේ නිපුණතාවය, දක්ෂතාවය, හැකියාව ඉස්සරහට අරන් යන්න. ඊට පස්සේ අපි කෝස් එක ෆලෝ කරන ඕනෙම කෙනෙක්ට ඒ කියන්නේ කෝස් එකෙන් පස්සේ එයාට පුළුවන් සම්බන්ධ වෙන්න එයාගේ වෘත්තිමය පැත්තට. ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට ආයතන කරා යොමු කරලා දරුවන්ට ඒගොල්ලොන්ට රැකියා අවස්ථා ලබා දීම සහ ඒගොල්ලොන්ගේ තියෙන හැකියාවන් ඉස්සරහට ගන්න එක තමයි ප්‍රතිලාභ විදිහට මම දකින්නේ. Thank you ma'am. ඒ වගේම මෑම් ඇවිල්ලා කියන්නේ මේ කැම්පස් එක BSM කැම්පස් එක CEO විදිහට ඉන්නවා. ඒ වගේම මේක රන් කරගෙන ඉන්නවා. ඇයි දැන් ගොඩාක් කියන්නේ වර්කින් ලේඩිස් ලැබිලා වෙන වෙන කැරියර්ස් වලින් යන්න අදදිත් ඇයි මේ අධ්‍යාපනයට අනිතට දෙන්න ඕනේ කියලා මේ වගේ තැනක මිස් ගන්න තීරණය කරේ? ඒක අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන්ද? මම හිතනවා ඒකට හේතුව හොඳම හේතුව තමයි මගේ පිටිපස්සෙන් ආව පිරිස. ඒ කියන්නේ මාව මෙච්චර ඉහළට ඔසවා තබන්න මූලික ප්‍රධානම හේතුවක් වුණේ මගේ ගෝලයෝ. මොකද එකක් තමයි දේශීය සහ විදේශීය වශයෙන් රැකියාගත දරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීම, රැකියාගත වීම හරහා මට හිතුණා මට යමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් ඕන විදිහට මම හිතුවා මට හොඳම තැනක් සහ මේක ව්‍යාප්ත කළ මුළු දිවයිනේම එහෙම නැත්නම් ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් අවස්ථාවක් හදන්න කියලා මේ අවස්ථාව තුලින්. Thank you ma'am. Thank you very much. අපේ BSM කැම්පස් එක එකතු වෙලා ඔයාලට ඩිප්ලෝමා කීට් හදාරන්න පුළුවන්. අපේ දැනට යනවා ඩිප්ලෝමාස් ප්‍රී ස්කූල් ටීචින්, ප්‍රයිමරි ටීචින්, ඒ වගේම අපේ චයිල්ඩ් කවුන්සලින් එකක් යනවා, කවුන්සලින් ඇන්ඩ් සයිකොලොජි එකක් යනවා. ඒ වගේම HRM බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමාස් යනවා. ඊට අමතරව අපේ ඉංග්‍රීසි සහ ස්පෝකන් ඉංග්‍රීසි අපේ ග්‍රේඩ් 6 වල ඉඳලා ඉහළට හදාරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙක්ට අපේ සියලුම ඩිප්ලෝමාස් හදාරන්න පුළුවන්. අපේ තව ස්පෙෂල් නීඩ් এডুকেෂන් ඩිප්ලෝමා එකකුත් යනවා. ඊට අමතරව සෞන්දර්ය විෂයට කැමති අයට පුළුවන් අපේ ඩාන්සින් ඩිප්ලෝමා එක හදාරන්න. ඉතින් ඔයාලගේ බලාපොරොත්තු ස්ථිහින මාවත දිගේ පියමයින අපේ BSM කැම්පස් එකට එකතු වෙන්න පුළුවන්.